ප්‍රතික්ෂේපය කියන මේ පාපය අද සමාජය තුළ අපේ පවුල් තුළ අපේ සංඝයන් තුළ මොන තරම් බරපතලව මිනිස්සුන්ව අසරණ කරනවද? මේක මහා පරණ පඩංගු පාපයක්. ජේසුගේ කාලේ ඉඳන්ම තිබිච්ච උන්වහන්සේගේම ගමේදී ප්‍රතික්ෂේප වෙනවා. ඇත්තටම අපිව නොදන්න කෙනෙක් අපිට මොනවා හරි දෙයක් කිව්වට අපිට ඒක එච්චර දැනෙන්නේ නැහැ. ඒක චෝකේ. හැබැයි දන්නම කෙනෙක්, හොඳටම අඳුරන කෙනෙක් අපිව රිද්දනකොට අපිට ඒක දැනනවා වැඩි. උන්වහන්සේව දන්න මිනිස්සු අඳුරන්නේ නැහැ වගේ ප්‍රතික්ෂේප කරන මේ වඩුවගේ පුතා නෙමේද කියලා. මේ පරණ පඩංගු පාපයේ තියෙන භයානකකම ඒකයි. සමහර කලාට එකම වහලක් යට ස්වාමි පුරුෂයා භාර්යාව අතර ප්‍රතික්ෂේප වෙලා, දරුවෝ දෙමව්පියෝ අතර කතා කරන්න වෙලාවක් නැහැ. නෑදෑයෝ තරහ වෙලා. ඒ නිසා අද අපි මේ ප්‍රතික්ෂේපය කියන පාපය ගැන දෙපාරක් හිතමු. අපේ ජීවිතවල අපි අනිත් ප්‍රතික්ෂේප නොකරමු. අපි ප්‍රතික්ෂේප වෙලා නම් අපි ජේසුට ආශා කරමු අපිට ඒ සැනසීම දෙන්නයි කියලා.